ඉඩ ඔයාලා දෙන්නා ගත්තද? හායි යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලව හරිම ආදරෙන් මම පිළිගන්නවා. අද vlog එකේ මම ගේන්න හිතුවේ අපි වෙසක් එකට කලින් ඉඳලම වෙසක් කූඩුවේ මඳලා ලෑස්ති වෙච්ච විදිහයි වෙසක් එක දවස ගත කරපු විදිහයි දවස් දෙකේ vlog එකක් තමයි අද ගේන්න හිතුවේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද vlog එක කොහොමද කියලා. මේ පාර අපි වෙසක් කූඩුව හදන්න පටන් ගත්තේ වෙසක් එකට කලින් දවසේ. වෙනදට නම් අපි වෙසක් එක දවසේම තමයි කූඩුව හදන්නේ. ඉතින් අන්තිමට අපිට වෙසක් එකට ඇවිදින්න යන්නත් සෑහෙන්න වෙලා යනවා. මොකද ඉතින් කූඩුව හදලා ඉවරනකොට වෙලා යනවනේ. ඒ හින්දා අපි අද හිතුවා මේ පාර වෙසක් එකට කලින්ම කූඩු ටික හදලා ලෑස්ති වෙනවා කියලා. ඉතින් අපි වෙසක් කූඩුව හදන්න පටන් ගත්තේ වෙසක් එකට කලින් දවසේ කියන්නේ 11 වෙනිදා. කොහොම හරි උදේ ඉඳලා රෑ වෙනකම් අපිට කූඩු හදන්න ඕන. අපි මේ පාර වෙනස් ඩිසයින් එකක් තමයි හදන්නම් කියලා හිතුවේ. අපි කූඩු 5ක් හැදුවා. ඉතින් මේ තියෙන්නේ අපි කූඩු හදපු විදිහ. මමයි පොඩි අක්කයි තමයි ඉතින් කූඩු ටික හැදුවේ එකතු වෙලා. තාත්තා අපිට බල්බ් පැල්ලේ මෙල්ලලා ඒ ටික ලෑස්ති කරලා දුන්නා. එතකම් මයි පොඩි අක්කයි වෙසක් කූඩු ටික හදවුවා. මේ විදිහට කූඩුව හදන්න අයිඩියා එක දුන්නේ පොඩි අක්කයි. ඉතින් මේකට මල් ගොඩාක් කපන්න ඕන. මල් කපන්න ගියපෙකින් තමයි අපිට වෙලා ගිය කූඩු ටික හදන්න. නැත්නම් අපි ඉක්මනටම අලව ගත්ත කූඩු ඒ වුණාට මල් කපන එකෙන් අපිට වෙලා ගියා. මේ ඉන්නේ අපේ ලොකු අක්කාගේ ලොකු දුව. මෙයා ඉතින් ඔය ආසයි කීකේ හිටිය වෙසක් කූඩුවක් හදන්න. ඉතින් ඒ හින්දා යාටත් අපි කූඩුවක් හදන්න දුන්නා. දැන් නම් මල් ටිකත් කපලා දෙක අලවගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික කූඩු වල අලවන්න. දැන් ඔක්කොම කූඩු සුදු පාටින් තමයි අපි හැදුවේ. ඊට පස්සේ දැන් මේ ටික අලව ගත්තට පස්සේ රැලි දාන්නයි තියෙන්නේ. කොහොමද අපේ කූඩු ටික ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ පොඩි අක්කට නම් ඉතින් ලැජ්ජයි නේ. ආ වීඩියෝස් වල ඉතින් පෙනී සිටින්නේ නෑ වැඩිය. ඕන් ඒකට හරියන්න අද බබා නම් ඉන්නවා. වෙසක් කියන්නේත් හරි ලස්සන කාලයක් නේද ළමයි. ඔය කොහමද ඔයාලට හිතෙන්නේ ඒ ගැන? මම නම් හරිම ආසයි අවුරුද්දේ වෙසක් එකටයි අවුරුදු කාලෙටයි මම නම් පුදුම විදියට ආසයි. මොකද ඉතින් වෙසක් එකටත් අපිට හරි ලස්සනට කට්ටියත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදන්න පුළුවන්. ඒ වගේම දන්සල් වලට යන්න පුළුවන්. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් නේ. ඒ වගේම තමයි ඉතින් අවුරුද්දත් මම අවුරුදු vlog එකෙත් ওই කතාවම කිව්වා ඔයාලට. මතක ඇති. ඉතින් මම හරිම ආසයි පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ওই වගේ දේවල් කරන්න. දැන් නම් අපි කූඩු ටික හදලා ඉවරයි. කූඩු ටික අපි වෙසක් දවසේ මෙල්ලන්නම් කියලා තමයි බැලුවේ. කොහොමත් අපි රෑටනේ බල්බ් දාන්නේ. දැන් තාත්තා බල්බ් ටික නම් එල්ලලා ඒ වැඩ ටික ඉවර කරලා තියෙන්නේ. අද තමයි වෙසක් දවසේ අපි මේ උදෙන්ම ලෑස්තිලා යන්නේ අයියලගේ පන්සලට. එයාලා හැමදාම වෙසක් පොය දවසේ සිල් සමාදන් වෙන කට්ටියට හිල් දාන දෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ උදෙන්ම යන්නේ. එතන දානේ වැඩවලටත් උදව් වෙලා ටිකක් වෙලා පන්සලේ ඉඳලා ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක ලෑස්තිලා ආයෙත් අපි නුවර යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි මාලිගාවට යන්නම් කියලා ආවේ. උනාට මාලිගාවේ හොඳටම සෙනගද. ඒ හින්දා අපි මාලිගාවට ගියේ නෑ. මේ මෙතන දන්සල් 2-3ක් තිබ්බා. ඉතින් අපිට හිතුණා දන්සල් වලට ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ අපි පොඩි එක දන්සල් වලට ගියා. ඒ කියන්නේ කිරි, බිස්කට්, සුප් අනම්මනම් බොන්න හම්බුණා. ඒ වගේම කඩල ඒ වගේ දේවලුත් හම්බුණා. ඊට පස්සේ අපිට බත් දන්සලකුත් හම්බුණා. බතුත් කාලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි බත් කාපු තැන. බත් කෑවේ ආමියගේ කටි තමයි මේක දුන්නේ. ඉතින් ඒකත් හොඳට තිබුණා. සෙනග හිටියෙත් නෑ ගොඩක් පොලිමේ. ඒවත් කාලා ඊට පස්සේ අපි ටවුන් එකේ ඇවිදලා පොඩ්ඩක් තවත් අපිට එක ඒවා හම්බුණා. ඒවත් කාලා හවස් වෙනකම්ම අම්මයි මායි රවුමක් ගහලා ඊට පස්සේ තමයි අපි ගෙදර ආවේ. ඊට පස්සේ රෑ වෙලා අපේ කූඩු ටිකත් එල්ලලා
අපි ආයෙ පොඩි රවුමක් ගහන්නයි යන්න හදන්නේ. බලන්න අපේ කූඩු ටික ලස්සනයිද කියලා. පාරෙන් උඩ කොටසට එන ටිකට කූඩු ටික එල්ලලා ඊට පස්සේ පල්ලෙහාට වැටෙන විදියට බල්බ් එල්ලුවා. බලන්න කොහමද අපේ වෙසක් කියලා. ඊට පස්සේ අයියයි නංගියි අපි ගෙදර ආවා. එයාලත් එක්ක එකතු වෙලා අපි ගියා ඊට පස්සේ රෑ වෙලා වෙසක් බලන්න. ඉතින් ලස්සන කූඩු තිබ්බා. දන්සල් තිබුණා. ඒවා තමයි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ. දැන් අපි දෙන්න විතරයි කියලා හිතෙන්නේ. ඔයාලා දෙන්නා ගත්තද? රෑ වෙනකම් ඇවිදලා දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. ඔන්න ඔහොමයි නුවර වෙසක්කේ දවසේ තිබුණේ. ගොඩක් වීඩියෝස් නම් දැම්මෙත් නැහැ. එතකොට බ්ලොග් එක ගොඩක් දික් වෙනවනේ. ඒ හින්දා හරිම ලස්සනයි. ඉතින් අද දවස අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. බයි බයි. ඔන්න එහෙනම් දැන් ඩ්‍රයිවර් වෙනස් වුණා ළමයි. එහෙනම් සුබ ගමන්.